ඊළඟ අපි අප්‍රාය වුණේ ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජන ජීවිතයට අවශ්‍ය වෙන යටිතල පහසුකම් ටික සංවර්ධනය කළ දෙන එක. විදුලිය, sannivedanaය, වතුර සහ මම්මාවත්. මම හිතන්නේ අපි සති දෙකක් වගේ ඇතුළත පූර්ණ වශයෙන් ඒ සියල්ල අවසන් කරන්න සමත් වුණා. වතුර ලබා දෙන්න, විදුලිය ලබා දෙන්න, sannivedanaය, මාර්ග පද්ධතිය. මොකද ඒගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතේ පටන් ගන්න ටික අවශ්‍යයි. ඒ ටික කරලා. හැබැයි සමහර ඒවා తాවකාලිකව. සමහර පාරවල් හදන වැලි කොට්ට ගාලා වැලි කොට්ට ගාලා තමයි. ඒ මම දන්න සමහර වැලි කොට්ට ගහන එක ඔයිම ගහලා තමයි ඇති වෙන්නේ. తాවකාලිකව එයාට අවශ්‍ය මූලික වමනම ඉටු කරගන්න. ඊට පස්සෙ ඒගොල්ලෝ යලි තමන්ගේ ආර්ථික ජීවිකාවට එන්න. එයා ගොවියෙක් නම් අපි දන්නවා මේ දෙසැම්බර් මාසේ මේ හානිය සිදුනේ දෙසැම්බර් මාසේ මහ කන්නේ අවසන් වෙනවා. දෙසැම්බර් මාසය ඇතුළත යලි වගාව පටන් ගන්න. එතන දෙසැම්බර් පැන්නොත් ආපහු අපිට ඊළඟ කන්නට වගා කරන්න. සත්ත්ව පාලන ඉදිරි කෙනෙක් නම් එයාට අලුත් සතෙක් ගන්න අවශ්‍ය වෙන ප්‍රතිපාදන. කර්මාන්තක ඉදිරි කෙනෙක් නම් එයා කර්මාන්තේ නැවත පණ ගන්න අවශ්‍ය වෙන සහාය. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආර්ථික ජීවිතය යලි පණ පවා ගැනීම අපේ ඊළඟ අභිප්‍රායය. මම හිතන්නේ ඒවා සැලකිය යුතු ප්‍රමාණයක් දැන් අවසන් වෙ තිබෙනවා. දැන් අපේ ඊළඟ පියවර බවට පත් වී තිබෙන්නේ මේ తాවකාලික ඉදිකිරීම ස්ථාවර ඉදිකිරීම බවට පරිවර්තනය කර ගැනීම. පාලවල් හදලා තියෙන తాවකාලිකව නමුත් ඒ පාරවල් ස්ථාවර පාරවල් බවට පත් කරගන්න. මේ පාරවල් විශාල ප්‍රමාණයකට ග්‍රාමීය පාරවල් තියෙනවා. ඒ ග්‍රාමීය පාරවල් තියෙන කානු පද්ධතියක් නැති සමහර ඉඩමට වඩා යටයි පාර. සාමාන්‍ය වෙලාවට පාර වහින වෙලාවට ගඟ එහෙම තත්ත්වෙට එනවා. ඉතින් ඒවා ඔක්කොම નિયમિત පරිදි නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා තමයි අපි මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නේ. පළාත් පාලන ආයතනයක පාර, ගමේ සාමාන්‍ය ජනතාව ගෙවසන පාර, නිසි ප්‍රමිතියෙන් කානු පද්ධතිය පොඩ්ඩක් උසට නේද ඒ විදිහට අපි ඒ තාක්ෂණික සහාය දුන්නු පිට ගොඩනගන්න අපේක්ෂා කරනවා. යලි යටිතල පහසුකම් ටික ස්ථාවරව ගොඩනැගීම අපේ පියවර. ඊළඟ අපිට දිගු කාලිනව අවශ්‍යයි. අපි කවුරුත් දන්නවා මේ මධ්‍ය කඳුකර කියන්නේ අපේ හදවත. අපේ රටේ හදවත. අපිට ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් ගොඩනගෙනකොට මේ මධ්‍ය කඳුකරේ තිබුණු බලපෑම විශාල බලපෑමක් වඩ පත් වෙලා තිබුණා. එක කාලයක් මේ මධ්‍ය කඳුකරය විශාල වනාන්තර වලින් පිරීලා තිබුණා. අපි අහලා තියෙන එක් විදේශික ජාතිකයෙක් මධ්‍ය කඳුකරේ ඉතා හොඳින් සුරක්ෂිත කරලා එන් රූරා ගලන ගංගා තැන්නෙන් හරස් කරලා වගා කරා. එහෙම තමයි අංගම් මැඩිල්ල වේල්ල බැඳින්නේ. එහෙම තමයි මිනිපෙ වේල්ල බැඳින්නේ. කන්දෙන් ගලන ගඟ තැන්නෙන් හරස් කරලා තැන්නේ වගා කරා. නමුත් අපේ මොකක් හෝ විකෘතියක හේතුව මත අපි තැන්න වනාන්තර බවට පත් කරා. කඳුකර එලිකිරි කරන්න පටන් ගත්තා. මේක තමයි අද අපි මුණ දෙන ව්‍යසනය. ඒකේ ගොදුරු ගත්තොත් අද අපේ දැන් අපේ මධ්‍ය කඳුකර හදවත රූරා ගලන ගංගා 103ක් තියෙනවා. අපේ රට වටා ගලනවා. මේ සියල්ල ගත්තොත් අද ව්‍යසනයේ ආසන්නයේ ගොදුරු බවට පත් හැම ගංගානින්ම ව්‍යසනයේ ගොදුරු බවට පත් වෙනවා. මධ්‍ය කඳුකරය විශාල තරජනයකට මුහුණ දෙමින් තියෙනවා. අපි දිගු කාලන සැලසුමක් කියන්නේ අවුරුද්දෙන් දෙකකින් සැලසුමක් කියලා 10ක 2ක මොකද මේ ව්‍යසනේ සතවර්ෂ වලින් ඇති වෙච්ච ව්‍යසනයක්. මධ්‍ය කඳුකරයකට මේ ඇති වී තිබෙන ව්‍යසනය සතවර්ෂ වලින් සිදු වූ ව්‍යසනයක්. ඒ නිසා මේ ව්‍යසනය යලි යථාවත් කරන්න නම් මොකද දශක ගණනක් අපිට යලි මධ්‍ය කඳුකරයට අපි ප්‍රාණය කැඳවගෙන ආ යුතුයි. අද වියලුණු අඩපණ වූ මධ්‍ය කඳුකරයක් තියෙනවා. හොඳට ගිහිල්ලා බලන්න. මිනිස් වාසයක් නැති කඳු පුපුරන ඡායාරූප තියෙනවා. මිනිස් වාසයක් නැහැ. හැබැයි ඉරිතැලින් මත වාර්තා වෙනවා. එන කොතෙන්ට මේක කෙලවර වෙයි. ඒ නිසා අපි ඒ සඳහා සැලැස්ම සකස් කරමින් තිබෙනවා. මධ්‍ය කඳුකරයට යලි ජීවය ගෙනමින් යථාවත් කර මේක කියන්නේ ඒක හුස්මගත් මධ්‍ය කඳුකරයක් අපිට තිබුණා. ජීවිතය ආස්වාස ප්‍රාස්වාස කරපු මධ්‍ය කඳුකරයක් අපිට තිබුණා. හැබැයි ඒක අද වියලුණු ඉරිතැලුණු බිඳ වැටුණු මධ්‍ය කඳුකරයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා තිරසාර සංවර්ධන මාවතක් අපිට අවශ්‍ය අපේ රටට. ඒ නිසා මේ මධ්‍ය කඳුකරය යලි යථාවත් කර ගැනීම අනාගත පරම්පරාව වෙනුවෙන් අත්‍යවශ්‍යම කරුණක්. නිසා පළමුව මෙහෙම මොකද්ද?
යලි මේ මධ්‍ය කඳුකරයට හානි සිදුවන කිසිවක් කිරීමට ඉඩ නොදීම මෙතන නතර කරගන්න. ඊළඟ පියවර තමයි මේ මධ්‍ය කඳුකරය යලි යථාවත් කර ගැනීම සඳහා අවශ්‍ය වන සැලැස්ම ක්‍රියාත්මක කිරීම. මා හිතන්නේ මේ පිළිබඳ අපි දැඩි තීරණයකින්. මොකද එතන ආස්වාස ප්‍රාස්වාස කරපු මධ්‍ය කඳුකරයද අපිට වියලුණු හිරිවැටුණු මධ්‍ය කඳුකරයක් බවට පත් වෙනවා. මේක අපි යලි පෝෂණය කරන්න අපේ රට අනාගතේ වෙනවා. තිරසාර. ඊළඟ සාමාන්‍ය මෙවැනි ව්‍යසනයන්හිදී අපි දැකපු අත්දැකීම් තියෙන එකක් මූල්‍ය විනය ඉතාම ශක්තිමත් ලෙස ආරක්ෂා කළ යුතුයි. මොකද ව්‍යසනයන්හිදී සාමාන්‍ය ක්‍රියාපටිපාටින් බිඳ වැටෙනවා. ව්‍යසන විසින් අපි හැම කෙනාටම කලබලයක් ඇති කරනවා. අන්නේ කලබලය විසින්ම මූල්‍ය විනයට වෙන වෙන පාරවල් ඇති වෙනවා. ඒ නිසා අපි තිර අධිෂ්ඨානක ඉන්නවා. ඔබ දෙන හැම රුපියලකම වගකීම අපි බාර ගන්නවා. ඒ මූල්‍ය විනය මුළුමනින්ම ආරක්ෂා කරනවා අපි. මොකද අපිට මෙවැනි තත්ත්වයන්හිදී මේ මූල්‍ය විනය බිඳ වැටෙනවා. දෙවෙනි එක එනිසා විනිවිදභාවය කියන එක මම හිතන මේ වෙබ්සයිට් එක අපි තියෙනවා කවුරු හරි ආධාරයක් කරොත් හොස්පිටල් එකක් හදාගන්න. ඒතකොට එයාට දැනගන්න පුළුවන් ඒ හොස්පිටල් එක මොන අධීරේ මොන වෙලාවෙද තියෙන්නේ. අද ඔයාට බලා ගන්න පුළුවන් එයා මූල්‍ය ආධාරයක් දුන්නා. දැන් හොස්පිටල් එක මොන අධීරේද කොට නැගිලා තියෙන කියලා බලා ගන්න පුළුවන් Tamanට. ඊදම් මෙතෙර ගිහිල්ලා තියෙනවා හොස්පිටල් එක මේ අධීරේ තියෙනවා. ඒතර මේක විනිවිදභාවය අපි මුළුමනින්ම සාතික කරන්න. දෙක මේකට අපිට අවශ්‍යයි ජනතා සහභාගීත්වය අවශ්‍යයි. මේ ගොඩනැගීම කෙරෙහි අපිට තිර අධිෂ්ඨානයක් විශ්වාසයක් ගොඩනගන්නේ කොහොමද? මේක යලි කළ හැකි කියන විශ්වාසය ගොඩනගන්නේ කොහොමද? එක මම කෙරෙහි විශ්වාසය තබන. කියන්නේ තමන් කෙරෙහි විශ්වාසය තබිය යුතුයි. එකෙන් අපිට ගොඩ ආය හැකි කියලා මම කෙරෙහි විශ්වාසය තබන. දෙක මම අපේ රාජ්‍යාන්තර කෙරෙහි විශ්වාසය තබනවා. යම් විවේචන චෝදනා තියෙන පුළුවන්. හැබැයි අපි විශ්වාස කරනවා ඉතාමත් හොඳ මැදිහත් වීම මේ හැම කෙනාටම මම දන්න හැම රාජ්‍ය සේවයට බැඳෙනකොට Tamanට තියෙන එක අභිමානයක් සහ මේ ජොබ් ගැට්ටක් තියෙනවා. පොඩි මම මේක කරන්න ඕන කියන උණක් එක තමයි බැඳෙන්නේ. හැබැයි බැඳිලා ටික කාලයක් යනකොට මට විතරක් උණ හිඳලා වැඩක් නැහැ කියලා හිතනවා. මොකද එයා යන්නේ අර බිඳ වැටෙන කල්චර් එකක් ඇතුළට තමයි යන්නේ. සංස්කෘතියක ඇතුළට. ඒකට එයා කල්පනා කරනවා මම මේක ඇතුළේ පිස්සෙක් වගේ නේද කියලා.